අබ්බගාත ගෑනුත් එක මටත් මේ ගෙදර ඉන්න උනානේ. තමුසෙලා වගේ අයට තමයි අර නිවාස හදලා තියෙන්නේ. දේපල තණ්හාවට මෙතන läගගෙන ඉන්න නැතුව යනවා කොයි අර නිවාසයකට. රටටත් බරක් ගෙදරටත් බරක්. läගගෙන ඉන්න නැතුව මෙන්න මේ අතුබාර දානවකෝ. ඒ ඔය ආවද? අර ගෑණිම මඩමකට ගිහින් දාන්නකෝ අනේ මට නම් බෑ තවත් මේක ඉවසන්න මොන කුණ්ඩ වාණයක් දනේ. හරි බබා පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මං ගාව තියෙනවා ප්ලෑන් එකක්. මොනවා වුණත් මගේ අක්කනේ එකපාරට මඩමට ගිහලා අතාරින්න බෑ. ගමේ මිනිස්සුලා මොනවා හිතයිද අපි ගැන? අනේ ඔයා යෝගේ ප්ලෑන් උයි. තව කොච්චර කල් මම මේ කරුම ඉවසන්නද? ඔය ඉවසලා ඉන්නකෝ. මම මොකෙක් කරේ ගෙට මෙයා කරගස්සලා යවන්න හදන්නේ. මේ වගේ අබ්බගාත ගෑණියෙක් කරගහන්න. ඔයා බලන් ඉන්න. කැන්දගෙන මෙයයි මේන් කියලා. ලබන සතිය එක්කෙනෙක්ට මං එන්න කියලා තියෙන්නේ. අම්මලා තාත්තලා මෙයාට දීලා තියෙන කුඹුරක් දෙක තුනක්. ඒකත් එක මෙයා කරගහලා යවමු අපි. බලමුකෝ එහෙනම්. දවස් 30ම එක වැඩක් කර කර ඉන්න අතු ගන්න දුන්නොත් ඒකම විතරයි. අර බුදුපාන තියෙන කාමරේ බලන්න මකුළු දැව තියෙන හැටි. යන්න ගිහිල්ලා හදන්න. වාඩි වෙන ඔතනින්. දැන් තමුසියෝ බලන්න මනමාලයක් එනවා. අපේ මූණේ දැලි ගන්න නැතුව ශබ්ද නොකර ඉන්නවා. අපි මේ වැඩ ටික කරනකම්. අක්කා ඇතුළේ ඉන්නේ මචං අපියා. කෝ මනමාලි? මචං මේ ඉන්නේ මගේ අක්කා. චූටි අවුලක් තියෙන්නේ මෙයාට. දේපෙළ දෑවැද්දක් මෙයාගේ නමට තියෙනවා. අපි ඒවත් එක්ක තමයි මෙයාම දෙන්නේ. මේ බෝරු කරලා ගෑනුව කරකන්න එපා. දුරේ ඉඳලා ආව මේ කොරගෑණි බලන්නද මම? මං යනවා යන්න. බබා මම මාකට් එකට ගිහින් එන්නා. මේ වා මොකද මෙතන කරන්නේ? ඇතුළට යන්න. අතපයලනේ ඔතන ඉන්න එපා මගේ යාළුවෙක් එනවා. නංගි ඔය අවුව ගණන් ගන්න එපා. අපේ හැමෝටම ජීවිතේ මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔයාව කවුරු අතහැරියත් මං අතාරින්නේ නෑ නංගි ඔයාව. අනේ අක්කේ මම ඔයාලට කොච්චර සන්තුෂ්ටකම් කළාද? ඇත්තටම මට සමා වෙන්න අක්කේ. කවමදාවක්වත් නංගි මිනිස්සෙක්ගේ දුර්වලකමක් විහිළුවට අරගෙන හිතරිත් දන්න තියා හිතන්නවත් එපා. ඒක මාර පවක්. මොකද අපි හැමෝගෙම ජීවිතවල අපිට හිතා ගන්නවත් බැරි තරම් අසරණ වෙන දවස් අනිවාර්යෙන් එන්න පුළුවන්. තමුසෙලා වගේ අයට තමයි අර නිවාස හදලා තියෙන්නේ. ගෙදරට වැඩකුත් නැහැ, රටට වැඩකුත්